දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි වික්ඛරි භයානි කතමානි චත්තාරි අත්තානුවාද භයං පරානුවාද භයං දණ්ඩ භයං දුක්ඛති භයං තුල්ලෝක ධාතුවක් කරුණා මෛත්‍රී ජලයෙන් තිමාවදාල අපේ ශාන්තිනායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. ඓතිහාසික වාරියපුර ශ්‍රී සුමංගල මහ පිරිවෙන් රාජමහා විහාරය ඇතුළු විහාරගණයේ ආධිපත්‍ය උසුලන අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ සහ ඕමාගම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේහි හිටපු උපකුලපති ධූරීන මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ රාජ පූජිත මංගල උපෝසථාගාරයේ උපාධ්‍යායකවන්ත ජේෂ්ඨ කාරක සංඝ සභික අති ගෞරවාර්ථ අපගේ ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වක අවසරය ලැබේවා. ඒ වගේම පිරිවෙන් රාජමහා විහාරාධිකාරී ශ්‍රී සුමංගල මහ පිරිවෙන්පති ගෞරවාර්ථ අපේ ගුරු දේවෝත්තම පණ්ඩිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සම්පූජනීය ගෞරවාර්ථ මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණයට කැමති ශ්‍රද්ධාවන්ත ආරුණික සුපින්වතුනි. අද ඓතිහාසික ඇසළ මහේ පුරපසළොස්වක පොහොය දවස. මේ ශ්‍රද්ධාකාමී ඔබ හැම දෙනාම අපේ පිරිවෙන් රාජමහා විහාරස්ථානයේද උදෑසන පටන් ඒකාත්මික වෙලා අතීතයේ මහරහතන් වහන්සේලා ආජීව පාරිශුද්ධිය පිණිස පුරුදු පුහුණු කරපු කායවා ద్వාරේ සංවර භාවයේ උපදවාගෙන උතුම් වූ සීල සම්පත්තියට සීලමය ප්‍රතිපදාවට සමවැදිලා ඉන්න අවස්ථාව. අද උදෑසන කාලයේ පවත්වන තවත් සද්ධර්මානුශාසනාවකට සිත් සතන් යොමු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් සදහැති දායකත්වයේ බාරගෙන කටයුතු සිදු කරන්නේ වාරියකොළ පදිංචි ශීලා පතිරණ නෝනා මහත්මිය, ඒ වගේම මලගනේ පදිංචි ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන කාර්මික සදහැවත් පින්වතුන් විසින් මේ පින්වතුන්ගේ අරමුණු පිළිබඳව අපි ධර්මානුශාසනාව අවසානයේ සිහිපත් කොට අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කිරීමට කාලය. පින්වතුනි, අද මේ බණවාරයේ සඳහා අපි මාතෘකා කරගන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊ타ත්ම ගැඹුරු දහම් පරයායක් සහිත සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ.
මේ සූත්‍ර දේශනාවේ නම භය සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල් කරගෙනයි මේ සූත්‍රය දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ අපට පින්නතුනේ මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කරන්නේ පෙන්වා දෙන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට මේ සමාජ තලයේ ජීවත් වෙනකොට මෙන්න මේ බය හතරට කැමැත්තෙන් ජීවත් වෙන්න ඕන කියලා. බය හතරක් තියෙනවා. මේ බය හතරට කැමැත්තෙන් ජීවත් වෙන්න. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ බය වෙන්න ඕන ආකාර හතරක්. මේ හතරට බය වෙන්න ඕන. බය හතරක්. මේ බය හතරට අපි හැමෝම උද්වේගව කැමති වෙන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙනකොට චත්තාරිමානි භික්ඛවේ භයානි මහණෙනි එහෙම බය හතරක් තියෙනවා. චත්තාරිමානි භයානි බය හතරක්. කතමානි චත්තාරි මොනවද මේ හතර? අත්තානුවාද භයං, පරානුවාද භයං, දණ්ඩ භයං, දුක්ඛති භයං. පළවෙනි භය තමයි කියනවා අත්තානුවාද භය. දෙවෙනි භය තමයි කියනවා පරානුවාද භය. තුන්වෙනි භය තමයි දණ්ඩ භය. හතරවෙනි දුක්ඛති භය. එන්න මේ කියපු අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුක්ඛති භය කියන මේ භය හතරට කැමැත්තෙන් ජීවත් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බය හතර විස්තර කරනවා මේ. කොහොමද විස්තර කරන්නේ? කතමංච භික්ඛවේ අත්තානුවාද භයං. මොකක්ද මහණෙනි අත්තානුවාද භය කියලා කියන්නේ? යම් කිසි කෙනෙක් උදකලාවේ ඉන්නකොට, තනියම ඉන්නකොට, සමාජයේ ඉන්නකොට ඉති පටිසංචික්ඛති මෙන්න මෙහෙම ඒ කෙනාට ප්‍රත්‍යවේක්ෂණය වෙනවා. එහෙම නැත්නම් ඉන්නකොට එහෙම හිතෙනවා, කල්පනා වෙනවා. මොකද්ද? කොහොමද කල්පනා වෙන්නේ? මම මගේ සිතින්, එහෙම නැත්නම් මම මගේ මනසෙන්, මම මගේ වචනයෙන්, මම මගේ කයින් මේ කියන කය වචනය මනස කියන ත්‍රිවිධ ద్వාරයන්ගෙන් මම මේ දුස්චරිතකම් කළා. මගේ වචනේ මෙහෙවා මෙහෙම දුස්චරිතකම් කළා. මගේ මනස මෙහෙවා මෙහෙම දුස්චරිතකම් කළා. මගේ කය මෙහෙවා මෙහෙම දුස්චරිතකම් කළා. ඒ මා විසින් කරපු කියපු හිතපු දුස්චරිතකම් නිසා දුස්චරිතකම් කියලා කියන්නේ මොනවද? අයහපත් දේ. අයහපත් දේ. නරක දේව. නපුරු දේව. ඊළඟට කියනවා නම් පාප කර්ම, අකුසල කර්ම. මම එදිනදා ජීවත් වෙද්දී මගේ සිතින්, කයින්, වචනයෙන් කියන ත්‍රිවිධ ద్వාරයන්ගෙන් මේ දුස්චරිතකම් කළා නේද? මේ දුස්චරිතකම් කළා නේද? ඒවා කියන්නේ මෙනෙහි වෙනකොට, කල්පනා වෙනකොට, ප්‍රතිවීක්ෂණය වෙනකොට අත්තා සීලකෝණ උපවදෙයාති. තමන්ගේ ආත්මය විසින්ම තමන්ට උපවාද කෙරෙන්නේ නැත්නම් හොඳයි කියනවා. ඒ කියන්නේ තමන් කරපු කියපු දේවල් පිළිබඳව තමන්ට ඇඟිල්ල දික් වෙන්නේ නැත්නම් තමන් වැරදිකාරයෙක් කියලා. අත්තා මේ සීලකෝණ උපවදෙයාති. මගේ ආත්මය විසින් මගේ සීලය ගැන කියලා මට උපවාද කෙරෙන්නේ නැත්නම් හොඳයි. මගේ ආත්මය විසින් මටම උපවාද කරනවා නම්, මටම දොස් පවරනවා නම් මගේ සීලයේ අනුපාඩු කියලා,
මගේ චරිතයේ අඩුපාඩු කියලා මම අර කියපු කරපු දුෂ්චරිතකම් ගැන මට හිතිලා මට මමම දොස් පවර ගන්නවා මගේ ආත්මය විසින් මමම මගේ ආත්මයම මට උපවාද නගනවා. එරුණා අන්නේම උපවාදයක් තමන්ගේ ආත්මය විසින් තමන්ට නේන විදිහට ජීවත් වෙන්න නම් අත්තානුවාද භය ඇති කරගන්න ඕන කියලා. ආන්න ඒකට තමයි අත්තානුවාද භය කියලා කියන්නේ. දැන් යම් කිසි කෙනෙක් කාය දුස්චරිතකම් කරලා, වාග් දුස්චරිතකම් කරලා, මනෝ දුස්චරිතකම් කරලා ඔහුට කල්පනා වෙනවා නම් මේ නරක නපුරු දුස්චරිතකම් නිසා මට මගේ ආත්මයෙන්වත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ. මගේ ආත්මයෙන් මටම දොස් කියනවා, මටම උපවාද කරනවා. අක්කා මේ සීලතෝන උපවාදෙයිලා. ඉතින් අපි මේ ලෝකේ ඉන්න ඕනේ මගෙන් මටවත් දොස් ඇහෙන්නේ නැති විදිහට. මගේ ආත්මය විසින්, මගේ හෘද සාක්ෂිය විසින් මට දොස් කියන්නේ නැති විදිහට මං ඉන්න ඕනේ. මටම මගේ ආත්මය දොස් කියයි කියලා ඇතිවන බයයි අත්තානුවාදයි කියලා කියනවා. එහෙනම් මේ කාලයක් මනසින්, වචනයෙන්, කයින් දුෂ්චරිතකම් කරපු මගේ ආත්මය විසින් මටම උපවාද අහන්න වී කියලා ඇතිවන බයනින්දා මොකද කරන්නේ? කාය දුෂ්චරිතය අතහැරලා කාය සුචරිතයකට දැසගන්න. වාග් දුෂ්චරිතය අතහැරලා වාග් සුචරිතයකට දැසගන්න. මනෝ දුෂ්චරිතය අතහැරලා මනෝ සුචරිතයට දැසගන්න. ඒ කියන්නේ සිතින්, කයින්, වචනයෙන් යහපත් කර්ම කරන්න පෙළඹෙනවා. හොඳ දේවල් හිතනවා, හොඳ දේවල් කරනවා, හොඳ දේවල් කතා කරනවා. යහපත් දේවල්ම හිතනවා, යහපත් දේවල්ම කතා කරනවා. යහපත් දේවල් කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උන්වයි විදිහට කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ යෙදෙන කෙනා සුද්ධං අත්තානම් පරිහරති. මේ සූත්‍ර දේශනාවේ බොහොම ලස්සන වචනයක් තමයි සුද්ධං අත්තානම් පරිහරති. සුද්ධ වූ ආත්මයක් පරිහරණය කරනවා. සුද්ධ වූ ආත්මයක් පරිහරණය. ඉතින් බලන්න දැන් මෙච්චර කාලයක් අපි ওই සුද්ධ වූ ආත්ම ගැන අහලා තියෙන්නේ වෙන ආගම්වලින්. වෙනත් ආගම්වලින්. හැබැයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙනවා සුද්ධ වූ ජීවිතයක්, පිරිසිදු ජීවිතයක්, සුද්ධ වූ ආත්මයක්. කාටවත් මං ගැන කියලා මගේ අඩුපාඩු, මගේ ඇදපළතු, මගේ හිඩැස්, මගේ කියන දේවල් කැලල් කියලා මට චෝදනා කරන්න බෑ. මටම මා විසින්ම මට චෝදනා කරන්න බෑ. ඒ විදිහට මම අත්තානුවාද භය ඇති කර ගන්නවා. අන්න ඒ අත්තානුවාද භය ඇති කරගත්තු කෙනාට පින්නතුනි සුද්ධං අත්තානං පරිහරති. සුද්ධ වූ ආත්මයක්, පිරිසිදු ජීවිතයක්, පිරිසිදු ආත්මයක් පරිහරණය කරන්න පුළුවන් කියන දේශනාව. ඒක තමයි පළවෙනි බය, අත්තානුවාද බය. එහෙනම් අපි නරක දෙයක් හිතනකොට, නරක දෙයක් කරන්න යනකොට, නරක දෙයක් කතා කරනකොට, විශේෂයෙන් දුෂ්චරිත නපුරු දේවල් කියන්න කරන්න හිතන්න යනකොට සිහිය මෙහෙවන දෙයට නුවණින් විමසලා ගැඹුරින් කල්පනා කරලා බලන්න මේ මම මේ හිතන දේ නිසා, මම මේ කියන දේ නිසා, මම මේ කරන දේ නිසා මටම මං ගැන පසුතැවිලි වෙන්න ඉඩ දන්නේ අනාගතේ. අන්න ඒ නිසා මම කවදාවත් මමම මගේ ආත්මය විසින් මගේ චරිතයට උපවාද කරගන්නේ නැහැ කියන අත්තානුවාද බය ඇති කරගන්න ඕනේ. අන්නේ අත්තානුවාද බය ඇති කරගත්තු කෙනාට සුද්ධ වූ ජීවිතයක්, සුද්ධ වූ ආත්මයක් පරිහරණය කරන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවල් සඳහන්. ඊළඟ දෙවෙනි බය තමයි පරානුවාද භය. දෙවෙනි බය පරානුවාද භය. ඒ කියන්නේ අනුන්ගෙන් මට උපවාද අහන්න වෙයි කියලා ඇතිවෙන බය.
මගේ සීලය ගැන, මගේ චරිතය ගැන, මගේ අනුමානුකම් ගැන මං කරන කියන හිතන නරක නපුරු දුෂ්චරිත දේවල්. කාය දුෂ්චරිතේ, වාග් දුෂ්චරිතේ, මනෝ දුෂ්චරිතේ කියන මේ ත්‍රිවිධ දුෂ්චරිතකම් ගැන පරානුවාද නැහැ. අනුන්ගෙන් මගේ ජීවිතේට එන්න පුළුවන් උපවාද ගැන බය වෙලා නරක නපුරු කාය දුෂ්චරිතකම්, වාග් දුෂ්චරිතකම්, මනෝ දුෂ්චරිතකම් නොකර ඉන්නවා. නොකිය ඉන්නවා, නොහිත ඉන්නවා. එහෙම කරලා කාය සුචරිතයට, මනෝ සුචරිතයට, වාග් සුචරිතයට එනවා අනුන්ගෙන් උපවාද අහන්න වෙයි කියලා කියනවා. පරානුවාද බය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පරානුවාද බය කියන කෙනා කාය සුචරිතයට පැමිණීමෙන්, වාග් සුචරිතයට පැමිණීමෙන්, මනෝ සුචරිතයට පැමිණීමෙන් සුද්ධංගතානම් පරිහරණය. පිරිසිදු ආත්මයක් පරිහරණය. ආඩවත් කැලල් තියෙනවා, විගස් තියෙනවා, අඩුපාඩු තියෙනවා, ඔයා මෙහෙමයි, ඔයාගේ චරිතය මෙහෙමයි කියලා කාටවත් ඇඟිලි දික් කරන්න බැරි තරමට ජීවත්. පරානුවාද බය. මේ පරානුවාද බයයි කියලා කියන්නේ අනුන්ගේ වචනාන්ට මම කැමති නැහැ. ඒ නිසා මම මොකද කරන්න ඕන? මම අඩුව ගන්නේ රහසිගතව. මොකද රහසිගතව කියුවොත් අත්ආනුවාදයි කියන්නේ. මගේ ආත්මයකට දොස් කියනවා. රහසිගතව කියුවොත් ඒ නිසා අඩුව ගන්නේ රහසිගතව. පුද්ගලිකවත් මම එහෙම මගේ අඩුපාඩු කියලා හිතලා අනුන්ගෙන්වත් මට එහෙම චෝදනාවක්, උපවාදයක් නුවණැති අයගෙන්, සිල්වත් අයගෙන්, මට වැඩි ඉහළ අයගෙන්, ගුණවත් අයගෙන්, වැඩි අයගෙන්, මට වැඩි සත්පුරුෂ අයගෙන් මට චෝදනා එන්නේ නැති වෙන්න මම කාය සුචරිතයේම යෙදෙනවා, වාක් සුචරිතයේම යෙදෙනවා, මනෝ සුචරිතයේම යෙදෙනවා. යහපතේම මගේ සිත කය වචනේ යොදවනවා. නපුරු නරක දුෂ්චරිතකම් නම් කරන්නේ නැහැ කියලා කෙනෙක් හිතනවා නම් අන්න ඒ කෙනා සුද්ධංගතානම් පරිහරති. සුද්ධ වූ ආත්මයක් පරිහරණය කරනවා. පරානුවාද. එහෙනම් අපි මේ ලෝකේ ආයේ කතාවට බය වෙන්න ඕනේ. දැන් අපි සමහර වෙලාවට කියනවා අනුන්ගේ ඒවා අපිට වැඩක් නෑ. අනුන් මොනවා කිව්වත් අපිට කමක් නෑ. අපි කරන්නේ අපිට ඕන දේ කියලා. එහෙම ජීවත් වෙලා නෑ. අනුන්ගේ වචනවලට, අනුන්ගේ උපවාද වලට බය වෙන්නේ. ඒ අනුන් අපිට උපවාද කරන්නේ අපි කයින් දුෂ්චරිතකම් කරනකොට. නරක දේ කරනකොට. වචනයෙන් දුෂ්චරිතකම් කරනකොට. දැන් ওই කය වචනේ දෙක මෙහෙම ගන්නේ මනසින් විතරනේ. චේතනිත්වාමං කරොත් ඒක ඉතින් හිතලා තමයි කරන්නේ. එහෙනම් මේ ත්‍රිවිධ ద్వාරයෙන්ම මම විසින් කරන දුෂ්චරිතකම් වලට අනුන්ගෙන් මට චෝදනා අහන්න දෙයි කියලා හිතලා පරානුවාද බය උපදවගෙන දුෂ්චරිතකම් නොකර ඉන්න, නිවැරදිව ඉන්න බලන්න. අපි හැමෝම මේ ලෝකේ නිවැරදි මිනිස්සු නෙමෙයි. අපි ජීවිතවල, චරිතවල අඩුපාඩු තියෙනවා. ආගෙත් තියෙනවා. ඒක මිනිස් ස්වභාවය. මේ ලෝකේ මිනිස්සෙයිගේ ස්වභාවය. අපි අසුබවත් පුතඥ අය. අපි මේ ලෝකේ උපන්න ගමන් ඇවිදින්න සමත්කම් දක්වපු අය නෙමෙයි. ඉච්ඡර සිල්වත් ගුණවත් අය නෙමෙයි. බෝධිසත්ව චරිත නෙමෙයි අපි. මහා බෝධිසත්වවරු තමයි මේ ලෝකෙට උපන් සැනකින් පොළොවේ පියවර තියලා ඇවිදින්නේ. එහෙම ශක්තියක් අපිට නැහැ. ඒ නිසා අපි ජීවිතවල, චරිතවල අඩුපාඩු තියෙනවා. හැසිරෙනකොට, කතා කරනකොට, හිතන දේවල් වල කෙලෙස් අරුදු දෙයක් එක්ක අපි ඇතුළාන්තේ ගිනි 11ක් එක්ක දැවෙමින් පිච්චෙමින් ජීවත් වෙන කොයි වෙලාවද? රාග, ද්වේෂ, මෝහ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ ගිනි කොටවල් 11ක්. ඔය ගිනි කොට කොහෙද දැවෙන්නේ? මේ ඇතුළාන්තේ දැවෙන්නේ. ඇතුළාන්තේ දැවෙන්නේ. මේ ඇතුළාන්තේ ගින්නක් ගිනි 11ක් දැවෙමින් පිච්චෙමින් ඉඳලා තමයි
කෝණවාසෝ කිමානන්දෝ නිච්ඡම් පච්චදිති සත්. අන්ධකාරයේ ඕනද්ධාව දීපන්න දවිස්ස. බුදුහාමුදුරුවෝ මත්පැන් පානය කරපු කාන්තාව 500කට දේශනා කළා. ජේතවනාරාමයේ විශාකාව නම් ඇදුණු විශාකාවට බාර දීලා තිබුණා මහත්තු 500 දෙනා තමන්ගේ බිරින්දෑවරු 500 දෙනා විශාකාව යටතේ හිටවන්න කියලා. විශාකාවට හොරෙන් මේ ස්වාමීවරු බීලා ඉතුරු කරලා ගියපු මත්පැන් අංගකට මේකට පාවිච්චි කළා. ජේතවනාරාමයට ගියා මත්පැන් පානය කරලා. ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න ගමන් මේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. එක කාන්තාවක් අකුඩි ගන්නවා. නව කාන්තාවක් සිංදු කියන ධර්මශාලාව. තව පිරිසක් නටනවා. නැටුම් ගැයුම් බැලු ධර්මශාලා. එක ഘോഷාවක්. එක දේවල් විකාර කරනවා. විශාකාව දන්නේ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ න්යායයෙන් අහන්නේ කෝරුහාසෝ කිමානන්දෝ නිච්ඡම් පච්චදිති සති. ගිනි 11කින් පිච්චෙනවා නේද? දිවා නෑදිකි. දිවා නෑදිකි. ගිනි 11කින් පිච්චෙනවා. රාග ගින්නේ, ද්වේෂ ගින්නේ, මෝහ ගින්නේ, ජාති ගින්නේ, ජරා ගින්නේ, ව්‍යාධි ගින්නේ, මරණ ගින්නේ පිච්චෙනවා නේද? දැවෙනවා නේද? එහෙම දැවි ඉද්දි කෝරුහාසෝ කිමානන්දෝ. කොහොම hinaවෙන් කොහොම දක්වුනි ගහලා සතුටුයි. එහෙම ඒක අපේ ජීවිතවල කෙලෙස් අඩු දෙයක් එක්ක අපිට විශාල අඩුපාඩු ඉඩස් අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. හැබැයි අපිට උනන්දු වුණොත් උත්සාහවන්ත වුණොත් අත්තානුවාද බය ඉගෙන පරානුවාද බය ඉගෙන උත්සාහවන්ත වුණොත් වායුති විරියක් ආරම්භ චිත්තං පක් ගන්නා විකදහ වෑයම් කරලා වීරය කරලා වීරියෙන් ආරම්භ කරලා අදිෂ්ඨාන වෙලා කල්පනා කරලා පටන් ගත්තොත් චිත්තම් පක් ගන්නාති පද. මේ හිත හදා ගන්න වැඩ පිළිවෙලට එකතු වෙන්න පුළුවන්. අධර්ම සමාදානය අතහැරලා ධර්ම සමාදානයට එන්න පුළුවන්. පස්පව් දස අකුසල අතහැරලා පංචශීල රකින්න දස කුසල කරන පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේ හැම වෙලාවකම පරානුවාද බය ඇති කරගන්න. අපි මේ කියන කරන දේවල් වලට ලෝකයේ අනිත් අය අපිට උපවාද කරයි මගේ සීලය ගැන කියලා. ඒ නිසා මම මගේ සීලය ගැන කාගෙන්වත් අනුපාඩු වහන්නේ නැතුව ඉන්නවා කියලා කෙනෙක් පරානුවාද බය උපදව ගන්නවා. ඒක නාට පුළුවන් පිරිසිදු ජීවිතයක් ගන්න. තුන්වෙනි භය තමයි දණ්ඩ භය. දඬුවමට තියෙන භය. දඬුවම් ලබනවට තියෙන භය. අපේ බණපොත කියන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චු. අත්තානං උපමංකත්වා නහණේන ධාතේ. සියලු සත්වයෝම දඬුවමට භයයි. මිනිස්සු විතරක් නෙමෙයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස හැම සත්වයක්ම බයයි. මිනිස්සු හිතාගෙන මිනිස්සු විතරයි දඬුවමට බයයි. ඒ නිසා අනිත් හැම සතෙකුටම වදේ නිසා පීඩා කරනවා. මිනිස්සු විතරක් ජීවත් වෙන්න ඕනේ කියලා හිතාගෙන. ඒ නිසා මතක තියාගන්න පින්නතුනි අපි හැමෝම මේ ලෝකේ සියලුම සත්වයෝ දඬුවමට බයයි. වීරයට බයයි, කෝට්ටට බයයි, පහර දෙනවට බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ මරණයට බයයි. මරණ දානවට බයයි, මැරෙනවට බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ මරණයට බයයි. අත්තානං උපමංකත්වා හැම වෙලාවෙම තමා උපමාවට ගන්න. දැන් ඕමින්නකොට ඔයත් කැමතිද කවුරු හරි ඇඟිල්ලෙන් ගන්නවා. කවුරු හරි නියපොත්තෙන් දීකනවට අදිපයින් අදිනවට ඇවිදගෙන යනවා තල්ලු කරනවට යන්නේ නැහැ. අඩුව තරමේ අපි අපිව පරිස්සම් කරන්නේ මధుරෙකුවත් වහන්නද. මధుරෙකේ පුංචි කුඩකින් වාල කරනකොට අපිට දෙදෙනවා. ඒ විදිහටම මේ ලෝකේ හැම සත්ත්වයකම රිදීම් තියෙනවා. දඬුවමට බයයි. මරණයට බයයි. ජීවත් වෙන්න සබ්බේසං ජීවිතම් පියම්.
සියලු සත්ත්වයෝම ජීවත් වෙන්න ආසයි. ජීවත් වෙන්න ප්‍රියයි. ජීවත් වෙන්න කැමති. අපිට ඒ නිසා තමා උපමාන කරගෙන තමන්ට කරනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා. තමන්ට කරනවට අකමැති දේවල් තමන් බැනුම් අහන්න අකමැති. තමන්ට වදනින් සාහ කරනවට අකමැති. තමන්ව ඝාතනය කරනවට අකමැති. තමන් ඒවට අකමැති වගේම අනිත් අයට අකමැති. ඒ නිසා තමාම උපමා කරගෙන අනුන්ට වදනින් සාහ පීඩා නොකර ඉන්න කියලායි බුද්ධ දේශනාව. හැබැයි මෙතනදී දණ්ඩ බය කියලා කියන්නේ අපි කරපු කාය දුස්චරිතකම්, වාග් දුස්චරිතකම්, මනෝ දුස්චරිතකම් නිසා දඬුවම් විඳින්න මෙලොවදීම කියලා ඇතිවන බය, දණ්ඩ බය. දඬුවමට බිය තියෙනවා. දඬුවමට බිය තියෙනවා. දඬුවමට බය නැති වුණොත් මිනිස්සු හිතන දේවල් වැරදි කරනවා. ආගමයි නීතියයි නැති වුණොත් ලෝකෙ මොකද වෙන්නේ? ආගමයි නීතියයි නැති වුණොත් ලෝකෙ මොකද වෙන්නේ? ආගමකුත් නැහැ නීතියකුත් නැහැ. සත්තු පිළිසක් තමයි. ඇත්තටම. පිළිසම් සතුන් පිළිමේ ආගමයි නීතියයි නැහැ. හොඳට හිතලා බලන්න. ආගම කියන්නේ ධර්මයේ කියන්නේ ධර්මයයි නීතියයි. ඔය දෙක නැති වුණොත් දැන් ඔය දෙක තිබිලත් ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ නැත්තේ? මොනතරම් භයානක දේවල් කරනවද? දඬුවම් තියෙද්දි දණ්ඩන ක්‍රමවේද අපේ රටේ තියෙද්දි නීතිය තියෙද්දි නීතිය ක්‍රියාත්මක වෙද්දි බංගනාගාර ගත වෙද්දි ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබෙද්දි මරණ දඬුවම් ලැබෙද්දි මේ ඔක්කොම නියම වෙද්දි මිනිස්සු හිරියොතක් නැතුව ඕන පාප කර්මයක්, ඕන වැරදි දෙයක්, ඕන නරක දෙයක් කරනවා මේ. ඉතින් සතුටුයි අපි අතර වෙනසක් නැතුනේ. ඒ සතුටු දෙයක් දෙනවා අපි තු දෙයක් දෙනවා. හරිද? සතුටු දානවා වතුර කොහෙද කියන දණකින් මොනෝ කරනවා අපිත් එක් කරගෙන. සතුටු මොන මොනවාරි හොයාගෙන කරනවා අපිත් හොයාගෙන කරනවා. සතුටු ගෙවල් හදනවා අපිත් ගෙවල් හදනවා. සතුටු ජීවත් වෙනවා පවුලක් පන්සලක් වෙනවා අපිත් අපේ අය පවුලක් පන්සලක්. සතුටු පැටව ගන්නවා අපේ අය පැටව ගන්නවා. ඔය විදිහේ විතර සතුටු බැරිලා යනවා අපිත් බැරිලා යනවා මොකද අපි දෙගොල්ලෝ අතර තියෙන්නේ හොඳට බලන්නකො තිරිසන් ලෝකේ තිරිසන් සතුන් අතර තියෙන ඒ අයගේ ක්‍රියාකලාපයි අපේ ක්‍රියාකලාපයි මේක ලොකු වෙනසක් නෑ. ඒ අය කරන කිව්වම අපේ අය කරනවා. එතකොට අපි ඒ අය අතර තියෙන වෙනස මොකක්ද? මනන් උස්සක් පීති මනස. මනසෙන් උසස් වෙද්දී අපිට මිනිසු කියලා කියනවා. එහෙනම් අපිට ඒ අයට වඩා විඥානයක් තියෙනවා. දැනෙනවා, අවබෝධයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ හොඳයි මේ නරකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඉක්මීමක් ගොඩනගා ගන්න පුළුවන් සතුන්ටම කියන්නේ. මේ මානසික හැකියාව, මානසික කෞශල්‍ය මනුෂ්‍ය වෙච්ච අපිට තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ මිනිස්සෙයින් අතර ඉපදුණු කෙනෙක් බුද්ධත්වයට පත්. එහෙනම් මේ මනස ඒ තරමට ආධ්‍යාත්මිකද ඉහළට දියුණු කරන්න පුළුවන් එකක්. එහෙනම් ඔය ඉන්නකොට ඉතිපටිසංචිත්තදී මෙනෙහි වෙනවලු මම කයින් කරපු වැරදි දේවල් වලට වචනයෙන් කරපු වැරදි දේ කියපු වැරදි දේවල් වලට මනසින් හිතපු වැරදි දේවල් වලට මේ රටේ නීති අනුව මට දඬුවම් ලැබෙයිදෝ කියලා හිතලා දඬුවමට තියෙන බයෙන් කාය සුචරිතේට වාග් සුචරිතේට මනෝ සුචරිතේට දැන් රටේ ලෝකේ වැරදි කරපු අයට ලැබෙන දඬුවම් දැක්කම මගේ වැරදි මමත් කයින් වචනෙන් මෙහෙම වැරදි කරලා තියෙනවා මේවා දැනගත්තොත් මටත් මේ දඬුවම නේද ලැබෙන්නේ ඒ නිසා මම මේ වරදක් කරන්නේ කියලා දඬුවමට බය කරලා මේ දේශනාවේ සඳහන් වෙනවා අතීතයේ ಭಾರತේ රජවරු දීපු දඬුවම් ඉස ගහලා උලේ ඉඳන අත් දෙක කපනවා කකුල් දෙක කපනවා කන් දෙක කපනවා ඇස් උගුල් වෙනවා නාසය කපනවා දිව කපනවා උණු වතුර හැලියක් රත් කරලා
ලෝභය ඇඟට වක් කරනවා. මේ වගේ අතිශය භයානක දඬුවම් ඒ කාලේ ලැබිලා තියෙනවා. අපි හිතමු හොරෙක් කියලා. හොරෙක් ඒ හොරා හොරකම් කරලා වුණාම සමහර වෙලාවට රටේ රජුරෝ කියලා කියන්නේ. රටේ රජුරෝ කියලා කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තුනම රජුරුලා. රජුවන් ඉහළින් කවුරුවක්වත් නැහැ. රජුවන් ඉහළින් ඔයා අහලා තියෙනවද ඔය එක මේ ජාතක දේශනාවක හෝ මේවා සඳහන් වෙලා තියෙනවා. කපුටන් එරෙහිව සියලු කපුට මැරුවා කියලා. මුළු රටේම කපුට මැරුවා. ඒ වගේ කපුටෙක්වත් ඉහළින් තියාගන්නේ නැහැ කියලා කියන්නේ. ඊ තරම් රජුවන් ඉහළින් කවුරුවත් රජුරු විධායකයේ ව්‍යවස්ථාදායක අධිකරණය කියන සියලු බලය රාජාණ්ඩු බලය රජුරුවන්ට තියෙනවා. ඒක රජුරු දෙන තීරණය සමහර වෙලාවට සාධාරණ වුණත් අසාධාරණ වුණත් වැරදි කරවෝන කරුණත් රජුගේ තීන්දුව නම් තීන්දුව තමයි. ඒක ප්‍රශ්න කරන්නේ. කසදරු 500ක් තරම්, දේවල් 500ක් තරම් කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ දඬුවම් වලට මුහුණපාන්න සිද්ධ වෙනවා රජුරු නියම කරනවා. දැන් අද අපේ රට වගේ ගත්තාම අපේ රටේ දඬුවම් ක්‍රමවේද නීති අනුව බලනකොට මොන වරද කළත් අවසාන දෙන්න පුළුවන් එකම දඬුවමයි තියෙන්නේ. තුන් වේල මුදලට කඩකොට දීලා ඔව් ඉර කරලා තියෙනවා. අපි මේ ළඟදී හෙට්ටික විහාරස්ථානයේදී මේ බන්ධනාගාරයේ වැඩ කරන මහත්තයෙක්ගෙන් කතා කරගෙන ඉන්නකොට අපි නෝ මොනවද කන්න දෙන්නේ. ඉතින් උදේට සම්පූර්ණයි වතුන දෙනවා, දවල්ට නෑ ඉඳන් දෙක තුනක් එක වත් දෙනවා. රැයට මස් මාළු වර්ගත් එක දෙනවා. මම පොඩි වෙලාවේ ඉතින් හොඳයි. මොනවා හරි වැරදි කරන මිනිස්සු බන්ධනාගාරයට වුණාම බොහොම නිදහසින් ඉඳී නේ. එතකොට හිතන්න අපේ වගේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අවසානයේ මරණ දඬුවම් කරන මරණ දඬුවම් නැහැ. ජීවිතේ ඉවර වෙනකම් හොඳට කන්න බොන්න දීලා රැක ගන්න දෙන්නුනේ ගැටලුයි. ඒ අපේ රටේ නීතිය. ඒ නිසා අපේ රටේ නම් දඬ බය කියන එක ඉතින් ඇති වෙන්නේ නැහැ. මොකද කම් කපන ඇස් උගුල්ලන දඬුවම් අපේ නැහැ. ඉසකසා දාන එකක් නැහැ. ඒ කියන්නේ අඩුම ධර්මයේ දීලේ වෙලා දාලා මේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි වගේ බෞද්ධ රටක. හැබැයි ලෝකයේ අනෙක් රටවල් එහෙම නැහැ. ඔයලා බලන්න මැද පෙරදිග රටවල්. යුරෝප ආදී යම් රටවල් තියෙන බටහිර රටවල්. ඒ අය දෙන දඬුවම් සමහර විටක නීති පොතේ නැති දඬුවම් සමාජයෙන් හදාගත්තු දඬුවම් ගෙවලෙක දෙල්ල දක්වා පොළොවට බලක් හරලා බස්සවල බෙල්ල දක්වා පස්වලින් වහලා එතන එකතු වෙන හැම කෙනෙක්ම විශාල ගල් පිළි අරගෙන ගහන දාතේ දඬුවම්. ඒඳ සමාජයේ තමාගේ අභ්‍යන්තරයේ තමාගේ ජීවිතය නීතියට අනුකූලව ශික්ෂා සම්පන්නව හදාගත්තේ නැත්නම් සමාජයේ දෙනවා දඬුවම්. එහෙනම් අවදීන හොරකම් කරපු, ඝාතන කරපු, ස්ත්‍රී දූෂණ අපයෝජන කරපු මේ හැම කෙනෙකුටම සමාජයේ විසින් දඬුවම් දීනවා. ඒව බලාගෙන ඉන්න ඇතන් අය දඬ බය මම මේවා කරොත් එහෙම මේ දඬුවම් මටත් ලැබෙන්නේ නේද? මට ඇඟිලා නම් ඉඳන් වෙන්නේ කවදාවත් කියලා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ දඬුවම් වලට තියෙන බයෙන් හරි කාය දුස්චරිතකම්, වාග් දුස්චරිතකම්, මනෝ දුස්චරිතකම් නොකර ඉන්නවා. මොකද ඒ දුස්චරිතකම් නිසා ජීවිතයෙන්ම වාක්‍ය කියවන්න වෙනවා. ලැබෙන දඬුවම් ඒක කරලා. ලැබෙන දඬුවම් ඒක. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මේ ලෝකී ජීවත් වෙනකොට දඬ බය, දඬුවමට බය ඇති කරගන්න. දඬුවම් විඳින්න වෙනවාට බය ඇති කරගන්න. එතකොට
මජ්ක්‍ධිම නිකායේ තියෙන බාල පඬිත කියලා සූත්‍රය. මේ බාල පඬිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිටුතුනි බාලයෙක්ව පඬිතෙක්ව මේ ලෝකේ අඳුරගන්නේ කොහොමද කියලා. බාලයෙක් පඬිතෙක් අඳුරගන්න. තීනිමානි වික්කවේ බාලස්ස බාල ලක්ෂණානි බාල නිමිත්තානි බාල පදාන. කතමානිති දුච්චින්තිත නින්තිච හෝති දුබ්භාසිත භාසීච හෝති දුක්ඛට කම්මකාරීච හෝති. මහණෙනි බාලයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. බාලයාගේ නිමිති බාල පදනම් තුනක් තියෙනවා. මේ නිමිති තුනෙන් අඳුරගන්න පුළුවන් බාලයෙක් කියලා. කතමානිති මොනවද ඒ තුන? දුච්චින්තිත නින්තිච හෝති නපුරු කොට හිතන්නේ වේ. දුක්ඛාසිත භාසීච හෝති නපුරු කොට කතා කරන්නේ වේ. දුක්ඛට කම්මකාරීච හෝති නරක දේවල් කරන්නේ. මේ ලක්ෂණ තුනෙන් යුතු පුද්ගලයා බාලයෙක් කියලා අඳුරගන්න පුළුවන්. බාල ලකුණු, බාල නිමිති. ජීවිතයක චරිතයකින් ප්‍රකට වෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන. නපුරු කොට හිතන්නේ වේ, නපුරු කොට කතා කරන්නේ වේ, නපුරු කොට ක්‍රියා කරන්නේ වේ. ඔහු බාලයෙක් කියලා අඳුරගන්න පුළුවන්. එතකොට ඔය බාල මේ පුද්ගලයා ඔය ලක්ෂණ තුනෙන් යුක්ත බාලයා කරපු කියපු කාය දුස්චරිතකම් වාග් දුස්චරිතකම් මනෝ දුස්චරිතකම් හින්දා මෙලොවදීම කාරණා තුනකින් විදෝනවා. මේ ජීවිතේදීම කාරණා තුනකින් දුක්නසටපත් වෙනවා. එකක් තමයි කඩපිලකට ගියාම සමාජ මිනිස්සු අතරට ගියාම මිනිස්සු කතා වෙනවා. බලන්න ලෝක අපේ රටේ ලංකාවේ බලන්න අහවල් ප්‍රදේශ අහවල් පුද්ගලයා අහවල් වැරද්ද කරලා අහවල් නරක දේ කරලා මෙන්න මේ විදිහට අහු වෙලා තියෙනවා. එතකොට සමාජය අර කඩපිල්වල සමාජයේ මුණ ගැහෙන අය කතා වෙනවා. වාලේ නැහෙනවා. ප්‍රාණඝාත අකුසල කර්ම කිරීමේ විපාක මේවා. හොරකම් කිරීමේ විපාක මේවා. වැරදි කාම සේවනයේ විපාක මේවා. මුසාවාදයේ විපාක මේවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක මේවා කියලා ආදීනව කතා වෙනවා. මිනිස්සු එකතු වුණා. බාලයට ඒක ඇහෙනවා. ඒ සමහර විට එයා රහසි කරලා තමයි නරක දේවල් කරලා තියෙන්නේ. අර ආදීනව ඇහෙනකොට දුකටපත් වෙනවලු අහෝ මටත් අවදානි මේ ආදීනව තමයි මටත් මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. සමාජයයි මංගේ යතුලාන්තයේ උදාන්නවාට මම කරපු කියපු දේවල් වලට මට ලැබෙන ආදීනවත් මේ වගේමයි කියලා දුකටපත් වෙනවා. පළවෙනි දෙවෙනි එක එහෙම වැරදි අඩුපාඩුකම් තියන අයට රටේ රජුරෝ විසින් දඬුවම් කරනවා. අපි තෝ ප්‍රාණඝාතයක් කරලා, හොරකමක් කරලා, වැරදි කාම සේවනය, පරදාර සේවනය කරලා, බොරු කරලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හොරෙන් ගෙන්නලා දඬුවම් දෙනවා. එතකොට අර බාලයට හිතෙනවා මේවා ඇහෙනකොට දකිනකොට මමත් හොරෙන් මේවා කරනවා නේද? මාත් සමාජයේ නොදන්නවට මාත් රහසිගතව මේවා කරනවා නේද? හැබැයි රටේ රජුරුවනේ රටේ නීතියේ එහෙම මම මේවා කරන බව දැනගත්තොත් මට දෙන්නේ අර දඬුවම් නේද කියලා දුකට. මට දෙන්නේ ඔය දඬුවම් නේද? අර දඬුවම් ටික මම මොනවද කන් කපනවා, පා කපනවා, නාසය කපනවා. ඇස් දෙක උගුල් වෙනවා, අත්පා සිඳිනවා ඒක. මට විඳින්න වෙන්නේ ඔය දඬුවම් නේද කියලා දුන්නසලයි පත් වෙන්නේ. දුකටපත්. මෙලොවදීම දුක් වෙන කරුණු තුනක් තියෙනවා. දෙවෙනි. තුන්වෙනි එක තමයි දුස්චරිතකම් කරලා නපුරු දේවල් කියලා කරලා හිතලා සැදෑ සමයේ ගියාම කණි වෙනකොට උදකලා වෙනකොට ඉන්නකොට අනේ ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සූත්‍ර දේශනාවේදී ඉන්නේ වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට උදකලා ඉන්නකොට කල්පනා වෙන්න ගන්නවලු මං ඉදා මෙහෙම කිව්වා මම අර
අතීතේ මෙහෙම කළා නේද? මම අතීතේ මෙහෙම නපුරු කොට හිතුවා නේද? කියලා ඉන්න ගමන් හිතෙන්න ගන්න. උදකලාවේ නිදහසේ ඉන්නකොට මම අහවල් අය මේ නපුරු දෙය කළා. මුසාවාද කිව්වා. පරුස වචන කිව්වා. අසභ්‍ය දේවල් කතා කළා. වැඩකට නැති දේවල් කතා කළා. ප්‍රාණඝාත කළා. අදත්තා දාන කළා. කාමී වරදවා ඇසුරුණා. තනියෙන් උදකලාවේ ඉන්නකොට තමන්ට තමන් ගැනම මෙනෙහි වෙන්න පටන් ගන්නවා කරපු කියපු දේවල්. එතනදී මොකක්ද ඇති වෙන්නේ? එතනදී දුන්නසක් සතුටුයි කියන්නේ දුකක් තමයි ඇති වෙන්නේ. දුන්නසක් උපදිනවා තමන්ගේ ඉදතප්පති පෙච්ච දප්පති පාපකාරී උභයත් දප්පති. මෙලොවත් ඇවෙනවා පරලොවත් ඇවෙනවා පාපකාර පව්කම් නිසා බාල පුද්ගලයා දෙලොවම පාපකාරී උභයත් දප්පති. පෞකාරය දෙලොවම දැවෙන. එතකොට වෙනතුනි බලන්න බාලයේ මේ ලක්ෂණ තුන නිසා ඒ කරුණු තුන නිසා මෙලොවදීම තමන්ගේ නපුරු දුෂ්චරිත නිසා මෙලොවදීම දුම්නස් තුනකටපත් වෙනවා කියන බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් පඬිතෙක් වෙන්නේ පඬිතෙක් වෙන්නේ තීමානි භික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛණානි කතමානි දීනි සුචින්තිච චින්තිච හෝති සුභාසිත භාසීච හෝති සුගත කම්මකාරීච හෝති. පණ්ඩිතේගේ ලක්ෂණ තමයි යහපත් දේ හොඳ දේ කතා කරනවා, හොඳ දේ හිතනවා, හොඳ දේ වර්ණ කරනවා. පණ්ඩිතේගේ ලක්ෂණ. යහපත් දේ හිතන්නේ වෙයි, යහපත් දේ කතා කරන්නේ වෙයි, යහපත් කර්ම කරන්නේ පඬිතේගේ ලක්ෂණ. ඒ නිසා වෙනතුනි මේ ලෝකේ ජීවත් වෙනකොට වැරදි කරද්දී නරක නපුරු දුෂ්චරිතකම් කරද්දී හිතන්න දණ්ඩ භය ඇති කරගන්න. දඬුවම් විඳින්න වෙයි කියලා භය ඇති කරගන්න. හතරවෙනි භය දුක්ගති භය. දුගතියට යන්න තියෙන භය. යම් කෙනෙකුට ලෝකේ ඉන්නකොට මෙනෙහි වෙනවා මම මේ කාය දුස්චරිතකම් කළා, වාග් දුස්චරිතකම් කළා, මනෝ දුස්චරිතකම් කළා. මේ දුස්චරිතකම් නිසා මට කවදා හරි නිරේ යන්න වෙයි. ප්‍රේත ලෝකවල යන්න වෙයි. තිරිසන් ලෝකවල යන්න වෙයි. අසුර ලෝකවල යන්න වෙයි. අප්‍රමාණ දුක් විඳින්න වෙයි. අවීච ආදී නිරයන් වලට වැටිලා ඒ නිසා ඒ දුගතියට වැටුනොත් ඒ විඳින්න වෙන දුක් වේදනා ගැන හිතලා බය ඇති කරගන්නවා. මොනවා කෙරෙහිද? කයින් කරන නරක දේවල් කෙරෙහි, වචනෙන් කියන නරක දේවල් කෙරෙහි, මනසින් හිතන නරක දේවල් කෙරෙහි. ඒ නරක නපුරු දේවල් අතහැරලා කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතේ කුරු කරලා දුක්ඛති භය, දුගතියට තියෙන භය ඇති කරගන්නවා. සසරට භය ඇති කරගන්නවා. තේරුණා? එතකොට පාපම්මේ කතන්ති තප්පති බියෝ තප්පති දුක්ඛතෙන් ගතු. මෙලොවත් ඇවිලා පරලොවත් ඇවිලා දෙලොවම තැවුණු කෙනා කරගත්ත පාප කර්ම නිසා බියෝ තප්පති දුක්ඛතෙන් ගතු. දුගතියේ ගිල්ලත් ඇවෙනවා. දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනි අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අත්තානුවාද භය, අරානුවාද භය, දණ්ඩ භය, දුක්ඛති භය කියන මේ සතර බියම උපදවාගෙන මේ සතර බියටම කැමැත්තෙන් ජීවත් වෙනවා. අත්තානුවාද භයට උදාහරණයක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔයත් අහලා තියෙනවා බිම්බිසාර මහරජුන් වහන්සේව එතුමාගේ පුත්‍ර රත්නය වෙච්ච අජාසත් කුමාරයා විසින් නොවිඳිනා දුක් වේදනා දීලා දෙපා පළලා ලුණු දාලා ගිනි අඟුරු මත ඇවිත් අවසානයේ ජීවිතක්ෂේත පමුණුවන පීතෘ ඝාතනයක් කරනවා. පීතෘ ඝාතනය. ඒ පිතෘ ඝාතකයා අජාත සත්තු උපත්ති දුන්නු කෙනාටම හතුරු වෙනවා කියන එක. ඒක
බිම්බිසාර මහරජුරුවන්ගේ භාර්යාව ඉස්සර දැනගෙන හිටියා කවදා හරි මගේ උපදින දරුවා රජික දාව උපදින දරුවා රජික හතුරු වෙනවා. අජාත ශත්‍රු කිව්වේ අජාසත්. ඉතින් කොහොම හරි බිම්බිසාර මහරජුරුවන්ව ඝාතනය. එතකොට වෙනතුනේ තාත්තා ඝාතනය වෙන දවසේම දිවිය අහිමි වෙන දවසේමයි අජාසත් රජුරුවන්ට පුතෙක් උපන්නා. පුතෙක් උපන්නා. එතකොට ඒ වෙලාවේ කියනවා අනේ මගේ තාත්තා නිදහස් කරන්න කියලා. එතකොට තාත්තා නැරෙලා ඉවරයි. මේ තාත්තව මරපු අකුසල කර්මේ මානසික වේදනාව රජුවන්ට ඇරුණේ නැහැ. මානසික වේදනාව. ඇතුළෙන් දොස් කියන. තමන්ගේ ආත්මයෙන් චෝදනා කරනවා. කොයි වෙලාවද? නිින්ද යන්නේ. කෑම ආහාර ගන්න බෑ, රාජ භෝජන ගන්න බෑ. රාජ්‍ය පාලන තන්ත්‍රය ගෙනියන්න බෑ. රාත්‍රියේ නිින්දක් නැහැ. හරිම පීඩනයි. කිසිම දෙයක් නිවැරදිව කරන්න බෑ. පවුල ගෙනියන්නත් බෑ. රජුරුවන්ගේ තමන්ගේ පවුල් සංස්ථාව ගෙනියන්නත් බෑ. රජකම කරන්නත් බෑ. නිදා ගන්න බෑ. ඇහැ පිය වෙනකොට මතක් වෙනවා කරගත්ත දේ විපාක. මොනතරම් වැරදි දෙයක්ද මන් කළේ කියලා. තමන්ගේ ආත්මය විසින්ම තමන්ට චෝදනා කරන උපවාස කරන. පූර්ණ කස්සප ගාවට ගියා. අජිත කේසමණ්ඩල ගාවට ගියා. කකුද කච්චායන ගාවට ගියා. සංජය බෙල්ලත්ති පුත්ත ගාවට ගියා. නිගණ්ඨ නාග පුත්ත ගාවට ගියා. ඉන්දියාවේ හිටපු ඉහළම ශාස්ත්‍රවරු 6 දෙනෙක් ළඟට ගියා. කාගෙන්වත් මේකට සැනසීමක් හම්බුනේ නැහැ. අජාසත් රජුගේ මිත්‍රයෙක් ඉන්න ජීවක රාජ වෛද්‍යවරයා. ජීවක කියනවා දවසක් රජතුමනි අපේ තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුහාමුදුරුවෝ මේ දවස්වල වැඩ ඉන්නේ මගේ අඹවණේ ජීවක අඹවණේ. අපි බුදුහාමුදුරුවෝම දැනෙනවා. ඔබතුමාගේ මේ මානසික අසහනයට උන්වහන්සේගෙන්වත් පිළිතුරක් ලැබෙයි. අස්වැසිල්ලක් ලැබෙයි. හොඳයි කියලා. ඉදා රාත්‍රියේද හත්ති යානා 1000 කියන්නේ අලි ඇත්තු 500යි ඇටින්නිය 500යි පිරිවරාගෙන හත්ති යාන කිව්වේ එකයි. පිරිවරාගෙන ඇතු පිට නැගිලා මහා පෙළහරින් රජුරු වෙනා ජීවක අඹවණේ ඇවිල්ලා ඇතා පිටින් එන්න පුළුවන් දුර ඇවිල්ලා ඉතුරු ටික බැහැලා එනවා. මේ විස්තරේ තියෙන දීඝ නිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රය. එතකොට දේශනාවේ සඳහන් වෙනවා ජීවක අඹවණේ හරියම නිහඬයි. නිශ්ශබ්දයි. හරිම නිශ්ශබ්දයි. රජු අහනවා ජීවකගෙන් ජීවක ඔබ මට කිව්වා නේද බුදුහාමුදුරුවෝත් එක්ක 1250 හාමුදුරුවෝ ඉන්නවා කියලා මේ කරන්නේ. ඕ කහිනවත් ඇහෙන්නේ. ඕ කතා කරනවත් ඇහෙන්නේ. කිවිසුමක්වත් යනවා ඇහෙන්නේ. රජු අහනවා. ඔය වගේම අවස්ථාවක් තමයි මේ කොසල් මහරජුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ දීඝා ජාගරතු රත්ති දීඝං සන්තස්ස යෝජනා දීවෝ බාලාණං සංසාර සද්ධම්මං අවිජානතං. ඒක. නිදි වරන්නාට රැය දිගයි, පයින් යන්නට යොදුන දිගයි, සද්ධර්මයේ දන්නේ නැති බාලයට සංසාරයෙන් දිගයි කියන බුදුරජාණන් වහන්සේ. ඒ වදාළේ කොසල් රජුගේ නොමනා ක්‍රියාවකට රජුවන්ට නිින්ද කියන එන්නේ. මොකද කොසල් රජු කොසල් මහරජුගේ හරි මනමයි. හරිම මනමයි. ඒ නිසා යන තැන දකින්න ස්ත්‍රීන් අන්තපුරයට ගෙන ගන්න. කොහොම හරි ගෙන. ඔය ඊබඳු අවස්ථාවක තමයි කරගත් වැරදි දෙයකට බුදුරජාණන් වහන්සේ මොකට රජුවට නිින්ද යන්නේ. බුදුරජාණන් වහන්සේට පවදා ගිහින් කියනවා ස්වාමීනි මට ඊ රාත්‍රියේම නිින්දක්.
ඊළඟ තමයි දීඝා ජාගරතෝ රත්ති කියන බුදුරජාණන් වහන්සේ. නිින්ද යන්නේ නැතකොට රාත්‍රියේ දීඝයි. පයින් යනකොට යොදුන දීඝයි. ධර්මයේ දන්න කෙනාට සද්ධර්මයේ නොදන්න කෙනාට සංසාරයේ දීඝයි කියන බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ හිත කොයි වෙලාවෙත් කරදර කරනවා තම තමාගේ වරද සාක්ෂිය ගමන් කරපු දේවල්. තවත් එක අවස්ථාවක් කියන්න. එක්තරා තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි මේ ජීවත් වුණා. වයසට ගිහිල්ලා මේ දෙන හේතු කොවිදෙන් තමයි කරන්නේ. දැන් වයසට ගිහිල්ලා ලෙඩැත්තට වැටිලා මේ ගෙදර ස්වාමියා අනාදිනවා. අනාදිනකොට ලෙඩැත්තේ ඉඳගෙන මේ මිනිස්සයා කියනවා වඳුරෙක්. ඉතින් මේ ගෙදර පුතා අම්මා දෙන්නම මේ භාර්යාවයි පුතයි දෙන්නම බලන මොකද වඳුරෙක් නේ. ඒ වුණාට අවසීයෙන් කෑ ගහනවා වඳුරෙක් බයයට. පුතා අම්මාගෙන් ඇයි අම්මේ තාත්තා වඳුරෙක් කියලා කෑ ගහන්නේ කොහෙවත් වඳුරු පැනලා නැහැ. එතකොට අම්මට ටිකකින් මතක් වෙනවා මීට අවුරුදු 25කට කලින්. මීට අවුරුදු 25කට කලින් පුතේ ඔබලා තාත්තයි මායි කොයිද කරා. හේන පාලු කරන්න වඳුරෙක් ආවා. කවුරු කාටවත් නොදැනෙන්න තාත්තයි වඳුරව මරලා ගහක ඉඳලා පිටුවා. අවුරුදු 25. ඒකදී පුතේ එතනින් ඉවරයි. ඒක ගන්න මායි තාත්තයි. එතනින් පස්සේ අපි දෙන්නවත් ඒක කතා වුණේ කවුරුවත්. දැන් අවුරුදු 25ක් ගිහිලා ලෙඩැඳට වැටිලා මරණ මංචකයේදී දොඩවන වාසියේ වඳුරෙක් ඇවිල්ලා වඳුරෙක්. ඒ නිසා අපි හිතාගෙන හිටියට මරණයේදී මට දුරුම සීලේවා මං කරගන්නම් කියලා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු නරක නපුරු දේවල් අන්තිම මොහොතේ ගානට චිත්ත කලාප විදියට චිත්ත වීති ඇදලා එනවා. අපිටවත් හිතා ගන්න. අපි මේ ජීවිතේ බර වෙලා ඉන්නවා නේද යම් පැත්තකට. අනේ බර වෙලා හිටපු පැත්තට අනුව තමයි පිටුතුනි මරණින් පස්සේ යන්නේ. අදලා කියන්නේ. ගහක් බර වෙලා තිබුණොත් පාර පැත්තට කැපුවාම වැටෙන්නේ කොහෙද? ගහ බර පැත්තට පාර පැත්තට. චේන්ස් එකකින් කැපුවත්, දෙයින්කෙන් කැපුවත්, පීයෙන් කැපුවත්, කියතකින් කැපුවත්, කොරවෙන් කැපුවත් කොහොම කැපුවත් ගහ වැටෙන්නේ ගහ බර පැත්තට. පාර පැත්තට නම් බර පාර පැත්තට යන්නේ. මිනිස්සේ මරණින් පස්සේ කොහෙද යන්නේ කියලා කවුරු හරි අහුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි එයා ජීවත් වෙලා ඉන්නකම් බර වෙලා හිටපු පැත්ත. එයා බර වෙලා ඉන්නේ මොකද පැත්තට නම් සුගතියයි බර වෙලා ඉන්නේ නරක දේවල් වල නරක පැත්තට නම් සුගතියයි. ඒ නිසා තමන්ට තමන්ගෙන්වත් චෝදනාවක් එන්නේ නැති විදිහට ජීවත් වෙන්න බෑ. අත්තානුවාද. ඊළඟ කාරණාව මේ අනුරිමාල හමුදුර. ඊ කාලේ මිනිස්සු 10 ගාණක් මරුවා 999ක් නෙවෙයි. මරුණු ගාණ කියන්නත් බෑ. ඇයි එහෙම කියන්නේ? ඇඟිලි එක මිනිස්සෙකින් එක ඇඟිල්ලනේ. ඇඟිලි 1000ක් එක දවසේ දුරු කරන්නේ නෙවෙයි. විටින් විට අවස්ථාවෙන් අවස්ථාව. ඒකට ඇඟිලි කියන ඒවා එහෙම මේ ගැට ගහගෙන හිටියම දිගටම තියෙන්නේ නැහැ. සමහර ඇඟිලි කුඩු වෙලා හැලෙනවා, වැටෙනවා. අඩු වෙන ඇඟිල්ල දැඟිලා. අනික පොදේශයක් තියෙනවානේ. එක්කෙනෙකුගෙන් මේ අතේ ඇඟිලි 10යි, පයේ ඇඟිලි 10යි 20ක් තිබ්බට එහෙම කපන්න බෑ. එක පුද්ගලයෙකුගෙන් එකයි. එතකොට කුණු වෙලා හැලෙන ඇඟිල්ල අඩු වෙන්න මිනිස්සු නරුවා. 999 නැතුනේ අපි ලේසියට එහෙම කියනවා. 10 ගාණක් මිනිස්සු නරුවා. කොසල් මහරජු යනවා අඟුලිමාල අල්ලන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා නේද? ඊළඟ කියනවා ස්වාමීන් රජු බුදුහාමුදුරහම කොහෙද යන්නේ ළඟ? ස්වාමීන් අපි යනවා මේ අර භයානක අඟුලිමාල කියන හොරාවල්ල. ගහතරියවල්ල. එතකොට බුදුරජාණන් වහන්සේ රජුන්ට කියනවා රජතුමනි
ඒ භයානක හොරාව ඝාතකයව මම දැන් මෙතනදී පෙන්නනවා. මොකද කියන්නේ? අඟුලිමාල සූත්‍රයේ සඳහන් වෙන රජු පැනලා දුවන්න ඇතුළේ. බයද ඊතරම් බයක් ඒකා. හොරේ ඝාතකේ වුණාට පුදුම තේජසක් කියලා දෙන්නේ. පුදුම තේජස. අඟුලිමාල. එතකොට පින්නතුනි තනියම කැලේ තනියෙන් ඉඳපු මහා පෞරුෂයක් තියෙන කෙනෙක් ඉන්න බෑ නේද? ඊටම මොනතරම් තේජසක් තියෙන. එතකොට රාජ්‍ය දුවන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ රජතුමනි මම පෙන්නන්න. මගේ අතින් අල්ලගන්න. බුදුහාමුදුරන්ගේ දකුණු අතින් බුදුහාමුදුර රජුව අල්ලගෙනයි අඟුලිමාල සම්ප්‍රදාය වෙන්නේ. දේශනාවේ සඳහන් වෙනවා එහෙම අතින් අල්ලගෙන වෙන්නේ නැත්නම් රජුවගේ ලය පැදී මැරෙන්නවත් තියෙනවා. හරිද? එතකොට විශේෂ ඉරුදීකින් අඟුලිමාලයන් වහන්සේ නොපෙන්වා තබලා අතින් අල්ලගෙනයි පස්සේ වෙන්නේ ශාන්ත දාන්ත ඉන්ද්‍රිය ඇති ඉරියව් ඇති මේ අඟුලිමාල රජු බයෙන් ළඟට ගියා. ඊළ වැඳලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නම මොකක්ද? ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකක්ද? එතකොට කියනවා ගාර්ධකගේ. අම්මගේ නම මොකක්ද? මන්දානි බැමිණි. රජු කියනවා ගාර්ධක ගෝත්‍රයේ පැමිණි නිසා මන්දානි බැමිණියගේ පුත්‍රයා වෙච්ච නිසා අද ඉඳලා ඔබ වහන්සේ අඟුලිමාල නෙවෙයි ගබ්බමන්තානි පුත්‍රයන් වහන්සේ. මම නමස්කාර කරනවා කියලා රජු වෙතනවා. ඊළඟ පරානුවාදයි මේ අනුන්ගෙන් එන්න තිබිච්ච චෝදනා හැමෝම කිව්වේ ඔය පුද්ගලයා මරා දාන්න. අඟුලිමාල දඬුවම් කරන්න. නේද? හැබැයි පිටුතුනි මේ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ දණ්ඩ භය. මොකද මහා දඬුවමක් මොන වගේ දඬුවමක් ලැබෙන්නේ නැහැ අඟුලිමාල පණ පිටින් අහුණා. රහත් නොවුණා. එහෙම. එතකොට තවත් දෙයක් තමයි අඟුලිමාල හාමුදුරුවෝ පිටපාත යනකොට අහකට ගහන ගල් අහකට ගහන පොළු ඇවිල්ලා වදිනවා. අඟුලිමාල සූත්‍රය කියනවා. සිවුර ඉලනවා. පාත්‍රේ විදෙනවා. කිස හැලෙනවා. සිවුරු විරාගෙන පාත්‍රේ විදෙන ලේ පෙරාගෙන කියනවා පන්සලට එන්නේ. දේශනාවේ සඳහන් වෙනවා කවමදාකවත් එකට හිටපු එකට මහානකම් කරපු සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ නමකට කියන්නේ නැහැ කියනවා මට මේ මගේ මහානකම කරදරයි. මට කරදරයි කියලා කිසි කෙනෙකුට කියන්නේ. අඩුම බුදුහාමුදුරුවෝ. එකට මහානකම් කරන කෙනෙක් කිව්වත් කියන්නේ නැතිලු මගේ සිවුරු වෙනවා, මගේ ඉස බැලෙනවා, මගේ පාත්‍රය විදෙනවා. ඇයි? උනාස දන්නවා මම රහත් වුණා ජීවිතේ කෙලවර වෙනකම් මං කරපු අකුසල කර්ම වල විපාක ගෙවන්න සිද්ධ වෙනවා කියලා. ඒක ඉවසුවා. එහෙම අඟුලිමාල හාමුදුරුවෝ තමයි පාරේ වඩිනකොට ධර්මසූතිය බලාපොරොත්තු වෙන්න හිටපු අම්මාට අම්මගේ දුක අහලා හිත දුකටපත් වෙලා බුදුහාමුදුරුවෝ ගාව ගිහින් කියන්නේ ස්වාමීනි ධර්මසූතිය බලාපොරොත්තු වෙන්න අම්ම කෙනෙක් මෙහෙම පීඩාවෙන්. තමන්ගේ දුක කිව්වේ නැති අඟුලිමාල හාමුදුරුවෝ අර අම්මගේ දුක කියනවා බුදුහාමුදුරුවෝ ගාව. ඒක තරම් වටින කෙනෙක්. ඊළඟ කාරණාව බුද්ධ කාලයේ ඉන්න උත්තරා කියලා කෙනෙක්. උත්තරා විවාහ වෙලා හිටියේ මුද ගණපති මන්ත්‍රී සිටුවරේ. උත්තරාට උගනා වෙනවා දාන දෙන්න සිල් රකින්න. උත්තරා ස්වාමීන්ට කියනවා මම ඔයාලට තාවකාලික භාර්යාව ගෙනත් දෙන්නම්. ඇයිනේ සතුටු වෙන්න මට සිල් රකින්න දන් දෙන්න ඉඩ දෙන්න. හොඳයි. ඒ කාලේ හිටියා දවසේ හම්බ කරන කහවණු ප්‍රමාණයෙන් හරි අඩක් ගෙවන්න ඕනේ. ඇයත් එක්ක රැයක් පහන් කරන්න. ඇගේ නම සිරිමා ගණිකා. සිරිමා ගණිකා. රැයක් ගත කරන්න දවසේ හම්බ කරන කහවණු වලින් භාගයක් ඇයට ගෙවන්න ඕනේ. ඉතින් ඇය එක්ක රැය පහන් කරන්න සාමාන්‍ය මිනිසෙකුට රාජ මහා මාත්‍යයන් තමයි. ඉතින් කොහොම හරි පිටුතුනි සිරිමාව ගෙදරට ගෙනා උත්තරා දානේ පිළියෙල කරනවා. දවසක් සිරිමාව
දානේ උයන කුස්සියට ගිහිලා රත් වෙන හැලියකින් මේ තෙල් හැලියකින් තෙල් හැන්දක් අරගෙන උත්තරාගේ ඉස්සර වක් කරනවා. සිරිමට අමතක වෙනවා මේ තාවකාලික භාරයාවක්. මහා තරහින් එන කලාට උත්තරාගෙන් සෝවාන් වෙච්ච කෙනෙක්. අසීමිත මෛත්‍රියක් දක්වනවා සිරිමා කෙරෙහි. තෙල් හැන්ද වැක්කිරුවට කිසිදු රෝම කූපයකටවත් හානියක් වෙන්නේ නැහැ. උත්තරාගේ සහායිකාවන් සිරිමාට බිම දාගෙන කලනවා. ඔබට අමතක වුණාද ඔබ මේ තාවකාලිකව ඉන්න බව? සමාව ගන්න ඕනේ අපි ආර්යාවගෙන් කියලා. සිරිමාව උත්තරාගේ සමාව ගන්නකොට උත්තරා කියනවා ආහා මගෙන් සමාව අරගෙන හරියන්නේ මගේ පියාණන්ගෙන් සමාව ගන්න. අවදානම් ඔබේ පියාණන් සමාව ගන්න. මගේ පියාණන් වෙන කවුරුත් නෙමෙයි තුල්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුහාමුදුරුවෝ. කොහොමද බුදුහාමුදුරන්ගේ සමාව? එක දහවල් දාණයට 500ක් සංවිධායක වඩිනවා මගේ නිවසට. ඊට වැඳලා සමාව ඉල්ලන්න සියලු දෙනා ඉස්සරහ. හොඳයි කියලා බෞද්ධ බුදුරජාණන් වහන්සේගෙන් සමාව අරගෙන දන්පැන් දීලා ධර්ම ශ්‍රවණය කළා. සිරිමා ගණිකාව සෝතාපන්න. බුදුරජාණන් වහන්සේ තුළු සංඝයාට ආරාධනා කළා දාණය සඳහා සත්‍යයක් එක දිගට ධම්මයට පූජා කළා. සත්‍ය. 8 වෙනි දවසේ සිරිමා ගණිකාව හදිසියේ මලා. ඔය දාන හතටම ආව එක හාමුදුර කෙනෙක්. ඔය දාන හතටම එක හාමුදුර කෙනෙක් ආවා. එහෙම සෝවාන් වෙලාවත් නැහැ. ඒ හාමුදුර හරි ආශාවෙන් බැඳුණා සිරිමගේ ශරීරේ. රාගය ඇති වෙලා තිබුණා සිරිමගේ. ඉතින් සමහර විට ධම්පොලේ සිරිමාව දැක්කම ඒ විතර ගිහිලා පන්සලේ ඉන්න අනිත් හාමුදුර එකක් නොකියනවා වෙන්න නැහැ. ඒක අනිත් අය දැනගෙන හිටියා මේ හාමුදුරු සිරිමා ගැන හරි උණු වෙන්නේ. කඩින් කොලින් කොහොමද බුදුහාමුදුරුවන්ට පණිවිඩය යන්නේ? බුදුහාමුදුරු බිම්බිසාර රජුට පණිවිඩයක් ගැව්වා. මහරජා ඔය සිරිමාගේ දින 3ක් පරණ කරන්න දවා අලු කරන්න. දින 3ක් දේහේ පරණ කරලා බුදුරජාණන් වහන්සේට පණිවිඩය යවුවා. කොහොමද සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දින 3ක් ගියාම මොකක්ද ඇඟට ශරීරෙට වෙන්නේ? ඒකාහමතංවා දීහමතංවා උද්දුමාතකම් විනීලකම් විකුම්භක ජාතකම්. පළවෙනි දවසේ කියේ වේවා, දෙවෙනි දවසේ කියේ වේවා, තුන්වෙනි දවසේ කියේ වේවා විනීලකම් නිල් පාට වෙනවා, විකුම්භක ජාතකම් පින් වෙන්න පටන් ගන්නවා. අපිමද කියලාවත් අඳුරන්න බැහැ. දින 3කට පස්සේ බුදුහාමුදුරු වඩිනවා සංඝ පිරිසත් එක්ක මහා සභාවක් රැස් කරන්න කියනවා. නගරේ හැම කෙනෙක්ම එකතු කරලා බුදුහාමුදුරු රජුන්ට කියනවා සිරිමාගේ දේහේ වින්දේසි කරන්න. එදා ඇය ජීවතුන් අතර ඉන්නකොට ඇගේ දවසක ගාන වැටුප කහවණු 1000යි. 1000න් පටන් ගන්නවා. කහවණු 1000යි කෑවරයි කියනවා කවුරුත් ගන්නෑ. කහවණු 900යි කියනවා කවුරුත් ගන්නෑ. 800යි කියනවා කවුරුත් ගන්නෑ. 600යි කියනවා කවුරුත් ගන්නෑ. ඔය විදිහට 500යි කියනවා කවුරුත් ගන්නෑ. දැන් අර හාමුදුරුවෝ ඉන්නවා. සිරිමා කෙරෙහි බැඳුණු හාමුදුරුවෝ කවුරු 100කට දෙනවා කියන්නේ කවුරුත් ගන්නෑ. කවුරු 50කට කවුරුත් ගන්නෑ. බුදුහාමුදුරුවෝ කියනවා නිකන් දෙනවා අරන් යන්නේ. නිකන් දෙනවා අරන් යන්නේ. කිසි කෙනෙක් ගන්නෑ. බුදුරජාණන් වහන්සේ මේ අරමුණු කරගෙන දේහය අරමුණු කරගෙන අනිත්‍ය ගැන ධම් දේශනා කළා. අනේ අර හාමුදුරන්ට හිතුණා අනේ අපොයි මම මේ රූපේ කෙරේ මම බැඳුණු බව රටේ ලෝකයයි දැනගත්තා නම් මට මොනතරම් බණීද දොස් කියයිද චෝදනා කරයිද පරානුමානයි උත්තර චෝදනායි. ඒ හින්දා මේ රූපේ යථා ස්වභාවය තේරුම්ගෙන අනිත්‍යම වඩන්න ඕන කියලා පින්නතුනි යම් මොහොතකින් මේ මාඳුරු සෝතාපන්න ශ්‍රාවකයෙක් බව. ඒ නිසා අපිට ඕන තරම් උදාහරණ තියෙනවා මේ අත්තානුවාද භය, පරානුවාද භය, ධන්න භය, දුක්ගති භය ගැන. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ කම්බ දාටික චෝර ඝාතක කියලා කෙනෙක් ඉන්නේ. කම්බ දාටික කියලා කියන්නේ එක දකක් තව පාට. කම්බ දාටික චෝර ඝාතක. හොරකම් කරන්න දිහා අවස්ථාවක් නැති නිසා රජුලට අහුණා හොරු 500ක් එක්ක මේ පුද්ගලයා.
රජු වණකලා මේ හොරු කැලේම කෙනෙක් දැන් පෙනී ඉන්නෝනේ මේ 500ම ඝාතනය කරා. කවුරුත් ඉදිරියට වුණේ. සම්බදාටිකකින් අලුතින් ආපු කෙනා ස්වාමීන් වහන්සේ රජු කිව්වා මේ 500ම ඝාතනය කරන කෙනාට අභේදානය දෙනවා. ඒ විතරක් නෙමෙයි වැටුප් සහිතව අලුකෝසු කරනතුල ප්‍රධානී වෙනවා මගේ රාජ්‍යය. අලුකෝසු කරනතුල ධාතක අනතුල වදක අනතුල කියලා. ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ 500ම මැරුවා. ඉස්සරසාන ඔය විදිහට අවුරුදු 50ක් සේවය කරලා දැන් ඉතින් කඩුවේ එසෙව්වාම කඩුව බෙල්ලට නෙවෙයි තියෙන්නේ නැහකට. රාජ්‍යෝකුව දැන් විශ්‍රාම ගන්න කාලේ අයිති. ගෙදර ගියා. උදේට නාලා කරලා පිරිසිදු වෙලා කිරිබතක් උයාගෙන අනුභව කරන්න ලෑස්ති. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැක්කා සමාපatti සුරේ නැගිටිනකොට චෝර ඝාතක සෝවාන් වෙන්න පිළිසියෙන්නේ. වැඩියා. කිරියාහාර පූජකලා ධර්ම දේශනා කරනවා සාරිපුත්ත මහතුරු චෝර ඝාතකට හිත එක විදියට තියාගන්න බෑ. හිත එක ලස් වෙන්නේ නෑ. දුක්ගති බය. දුගතිය ගැනම හිතනවා. මම මෙච්චර මිනිස්සු මැරුවා. මෙච්චර තමයි. දැන් කොහොමද අවුරුදු 50ක් විතර යනකොට ප්‍රඥා දශකයේදී අර ඒ කාලේ කරපු දේවල් මතක් වෙන්න ගන්න ඒ කාලේ. අවුරුදු 50යි. මං එහෙම නොකිය ඉන්න තිබුණේ එහෙම නොකර ඉන්න තිබුණේ ඒ කාලේ කියන්නේ අවුරුදු 50 යනකම් ඕක මුකුත් හිතෙන්නේ. 50න් පස්සේ සැදෑ සමයේ යනකොට තමයි හිතෙන්නේ ඒ කාලේ කරපු දේවල්. අමනෝක්‍ය දේවල්. පසුතැයි. ඉතින් කොච්චරවත් හදුවා හිත එකලස් වෙන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා කවුද නුඹට මිනිස් මරන්න කියලා. අද රජුන් එතකොට නුඹ ඒක කරේ උමනාවෙන්ද රැකියාවක් විදියට. නුඹේ උමනාවද රජුගේ උමනාව. රජුගේ උමනාවටයි කරේ සහරකියාව. එහෙනම් ඉතින් නුඹ මරලා නෙමෙයි. නුඹ මරලා නෙමෙයි. රජුගේ කීමටනේ. රැකියාවක් විදියට කරේ. එහෙනම් නුඹට ඒක පාප කර්මයක් වෙනවා හිතන්න කාරි නෑ. එතනින් හිත ටිකක් විතරයි. ධර්ම දේශනා කළා සෝතාපන්න ආර්යශාවකී බවට වුණා කියලා. හැබැයි දේශනාවේ සඳහන් වෙනවා එතනදී සාරිපුත්තයන් වහන්සේ මේ කර්මය ගැන කර්ම විපාක ගැන ප්‍රබල දේශනාවක් මෙහි කළේ කියන්නේ ඒක මතක තියාගන්න. නාසෙකදී කලේ මෙයාගේ හිත අස්වසාලන්න ඕන හින්දා යම් සම්‍යක් ප්‍රයෝගයක් පමණයි. දුගතියට බය ඇති වෙලා තිබුණේ කරපු දේවල් ගැන. ඒ මුදවාගත සෝතාපන්න වුණාම කොහොමද නැතේ භවං මට්ටමං ආදී ආත්ම භාව 8ක් උපදින්නේ ආත්ම භාව 7න් අරහත්ත්වයට කරා යන සසල ආය නැවත පැනවෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා වෙනතන උඩ හැම දිනම අදිෂ්ඨාන කරගන්න. මේ ගත කරන ජීවිතේ අත්තානුවාද භය පරානුවාද භය දණ්ඩ භය දුක්ඛති භය ඇති කරගෙන මේ සතර විහෙතම කැමති වෙලා තමන්ගේ ජීවිතේ ඉතාමත් මොහොතින් ධර්මානුකූලව ගොඩනගා ගන්න මේවත් දේශනාවක් ඔබ හැම දිනාටම උපනිශ්‍රේ ධර්මයක් වේවා කියලා දේශනාවේ කුසල ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධීකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. දේශනාවේ සදහැති දායකත්වයේ දානන්නට ඉදොන වාරිය කුලපතිච්ච ශීලා පතරණවනා මහත්මිය මලගනේ පදිංචි ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන මේ සුබින්නතුන් නමින් පවුලේ උභය කුල ප්‍රවේණිකතෝ මිය පරලෝකීය මෞද්‍රමෝක්‍ය ගුරුවර වැඩිහිටියාදී සහෝදර සහෝදරාදී ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. මේගේ ඥාතීන්ගේ භවගාමී සසර ගමන කෙටි වේවා. බුදුන් දෙක නිවන් දකින්න මේ පින් පාරමිතා ධර්මයක් වේවා. ඒ වගේම අප වාරිය කුල ශ්‍රී සුමංගල මහපෙරේන් රාජමහා විහාරගණයේ වැඩසටහනක් වදාළ අති ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ උත්තරයන් වහන්සේලාට බුදුන් දෙක නිවන් දකින්න මේ පින් පාරමිතා ධර්මයක් වේවා කියලා මේ උතුම් පින්කම් සඳහා වාදන ශාසනා කරමින් වැඩේ වාරිය කුල ශ්‍රී සුමංගල මහපෙරේන් රාජමහා විහාරයේ ඇතුළු විහාරගණයේ ආධිපත්‍ය උසුලන
මහා විහාර වංශික ශානෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උපාධ්‍යාය ගුණන්දර අතිගෞරවාර්හ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක අප ගුරු දේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ වගේම විහාරාධිකාරී අප ගුරු දේවෝත්තම අතිගෞරවනීය පඬිත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සසුන් ගුණ පිළිවෙත් පිළිමේ පහසු ඉරණ සල්සේවා කියලා ආශිර්වාද. දේශනාවේ දායකත්වයෙන් දරන පිළිතුර ශීලා පතරණ නෝනා මහත්මිය, ප්‍රේමරත්න මහත්මයා ප්‍රධාන කරගත්තු සියලුම ශ්‍රද්ධාකාමී පින්තුන්ට ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී සුඛ සාගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා විශ්වාස කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං. ධර්මාශ්‍රවණානි සංස බලෙන් දැකිනම් පසසපිරිකර පූජා කිරීමෙන් ලබන ලබ්ධා වූ සකල විපුල පුණ්‍ය සම්භාර ධර්මයන් සියලු දෙවියන්ටද මියගිය නාගීන්ටද පාප සෑම සියලු දෙනාටම දෛකම සද්ධර්ම මණ්ඩපයකදීම හේතු වේවයි වාසනා වේවයි සිත ආසාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. එන දිනාට තුනුරුවන් පිහිට ලැබේවා.